අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය සමරනුවස් පිරිවෙන් දින ජාතික මහෝත්සවය 2026 මේ වර්ෂයේදී මහනුවර සිබා විශ්වවිද්‍යාලයේදී පවත්වන්න කටයුතු යොදලා තිනවා ජුනි 18 19 යන දෙදිනදී. ජාතික මහෝත්සවය ජුනි 19 වෙනි දින පැවැත්වීමට නියමිත වන අතර 18 වෙනි දින සිට පිරිවෙන් සිසු දරුවන්ගේ කුසලතාවයන් එළි දක්වන්න අවස්ථාවක් එතනදී ලබා දීලා තිබෙනවා. මේ සියලු දක්ෂතාවයන් පිරිවෙන් දරුවන්ගේ කුසලතාවයන් දැක බලාගෙන ඔවුන් අගය කිරීමට මේක අවස්ථාවක් කර ගැනීම සඳහා මහනුවර ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාට පාසල් දරුවන්ට මම ආරාධනා කරනවා සිබා විශ්වවිද්‍යාලයට මේ දින දෙක තුල ඇතුළත පැමිණෙන්න කියලා. ඒ තුලින් පිරිවෙන් අධ්‍යාපනයේ වටිනාකම ගුණාංග ආදිය පිළිබඳව ඔබට වැඩි අවබෝධයක් මේ තුලින් ලබා ගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒත් එක්කම පිරිවෙන් පද්ධතිය තුල ස්වාමීන් වහන්සේලා ගිහි සිසුන් සඳහා විශාල සේවයක් ඉටු කරන පරිවේනාචාර්ය ස්වාමීන් වහන්සේලා ප්‍රදාන කොට ඇති ආචාර්ය මණ්ඩලයට කරන සේවයට ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කරගන්න ගමම්ම මේ කටයුත්ත ඉතා සාර්ථකව නුවරදී ඉටු කර ගැනීම සඳහා විශාල සහයෝගයක් දියවඩන නිලමේතුමා ප්‍රදාන කොට දළදා ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය අප වෙත ලබා දුන්න මධ්‍යම පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා ප්‍රදාන කොට ඇති පළාත් සභා කාර්ය මණ්ඩලයෙන් ලබා දුන්නා වූ සහයෝගයත් ලබා දෙන්නා වූ සහයෝගයත් මේ අවස්ථාවේදී මම ඊටම කෘතඥතාපූර්වකව සිහිපත් කරනවා. ජාතික මෙහෙවරට විශාල සේවයක් සිදු කරන පිරිවෙන් අධ්‍යාපනයේ කටයුතු තවදුරටත් ඉතා සාර්ථක වෙන්න කියලා මේක ප්‍රාර්ථනා කරන ගමන් මගේ සුභාශිංසන මේ මගින් පළ කරනවා.